ගෞතම බුදුන් වහන්සේගේ සත් සතිය මේ ලොව සතුට යනු නොඇලී සිටීමයි. උදාන වාක්‍ය පළමු සතිය බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු සතිය තුල බුදුන් වහන්සේ බෝධිය යට වාඩි වී නිදහසේ සතුට අත්විඳිමින් සිටියහ. උන්වහන්සේ කරදරකාරී සිතුවිලි වලින් නිදහස්ව සංසුන්ව හා ප්‍රීතියෙන් සිටියහ. දෙවන සතිය බුද්ධත්වයේ සඳහා අරගලයේදී තමාට රැකවරණය දුන් ගසට ස්තුති කිරීමට සහ කෘතඥතාව පළ කරමින් බුදුන් වහන්සේ බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියහ. අනිමිසලෝචනය තුන්වන සතිය බුදුන් වහන්සේ තම මනසින් දුටු වී දෙව්ලොව සිටින දෙවිවරුන්ට තමන් බුද්ධත්වය ලබා තිබේද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත නොවන බවයි. තම බුද්ධත්වය ඔප්පු කිරීම සඳහා බුදුන් වහන්සේ වාතයේ රන් පාලමක් නිර්මාණය කර සතියක් මුළුල්ලේ එහි ඉහළට සහ පහළට ඇවිද ගියා. යමාමහ පෙළහර සිව්වන සතිය අලංකාර මැණික් සහිත කුටියක් නිර්මාණය කර එහි වාඩි වී පසුව සවිස්තරාත්මක ඉගැන්වීම අභිධම්ම ලෙස හැඳින්වූ දේ ගැන මෙනෙහි කළේය. ඔහුගේ මනස සහ ශරීරය කෙතරම් පිරිසිදු වීදයක්. ඔහුගේ ශරීරයෙන් වර්ණ කිරණ 6ක් විට වියනිල් කහ රතු සුදු තැඹිලි සහ මෙම පහේ මිශ්‍රණයකි. අද මෙම වර්ණ 6 බෞද්ධ ධජයේ සෑදී ඇත. සෑම වර්ණයක්ම බුදුන්ගේ එක් උතුම් ගුණාංගයක් නියෝජනය කළේය. කහ යනු ශුද්ධකම, සුදු යනු පාරිශුද්ධත්වය, නිල් යනු විශ්වාසය, රතු යනු ප්‍රඥාව සහ තැඹිලි යනු ආශාව නොමැතිකමයි. මිශ්‍ර වර්ණය මෙම සියලු උතුම් ගුණාංග නියෝජනය කළේය. පස්වන සතිය තුල නුග ගසක් යට භාවනා කරමින් සිටියේදී තණ්හා, රති සහ රගා යන මාරදූවරුන් තිදෙනා ඔහුගේ භාවනාවට බාධා කිරීමට පැමිණියහ. ඔවුන් ඊතා ආකර්ශනීය ආකාරයකින් නැටූ අතර ඔවුන්ගේ නර්තනය නැරඹීමට බුදුන් වහන්සේ පෙළඹවීමට සෑම දෙයක්ම කළා. එහෙත් උන්වහන්සේ නොසැලී භාවනා කිරීම දිගටම කරගෙන ගිය අතර ඉක්මනින්ම ඔවුන් වෙහෙසට පත් වී ඔහුව තනිකර වෙන්ව ගියහ. 6 වන සතිය ඉන්පසු බුදුන් වහන්සේ ගොස් නාගසක් පාමුල භාවනා කළා. තද වැසි ඇද හැලෙන්නට පටන්ගත් අතර මුචලින්ද නම් විශාල රාජනාගයා පැමිණ බුදුන් වහන්සේ උණුසුම්ව තබා ගැනීම සඳහා ඔහුගේ ශරීරය 7 වරක් ඔතා. වැස්සෙන් ආරක්ෂා කිරීම සඳහා බුදුන්ගේ හිස මතින් තම පෙනය තැබිය. දින 7කට පසු වර්ෂාව නතර වූ අතර සර්පයා බුදුන් වහන්සේට ගෞරවය දක්වන තරුණයෙකු බවට පත්විය. 7 වන සතිය තුල බුදුන් වහන්සේ රාජායතන ගසේ යට භාවනා කළා. සති 7ක උපවාසයෙන් පසු 50 වන දින උදෑසන වෙලෙන්දෝ දෙදෙනෙක් උන්වහන්සේ වෙත පැමිණියහ. ඔවුන් තපස්සු සහ බල්ලුක ලෙස හැඳින්වුවා. ඔවුන් උපවාසය අත්හැරීම සඳහා බුදුන් වහන්සේට බත් කැවුම් සහ මී පැණි පූජා කළා. මෙම වෙලෙන්දෝ දෙදෙනා බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය සරණ යාමෙන් පළමු ගිහි අනුගාමිකයන් බවට පත්විය.